හරි අයිබෝන් පුතේ අද අපි කතා කරන්නේ යුනිට් 4 වල පැටිකල්ස් ටික. හරිද? පැටිකල්ස් ඔක්කොම අද කරන්න බෑ. අපි ටිකක් කරගෙන යමු. හරිද? එඳ පැටිකල්ස් පොට හොයාගන්න. පැටිකල්ස් රූපකොලේ ඕනේ. මෙතන ඉඳ මුලින් ඉඳලම තියෙන රූප අලෝගෙන යන්න. එඳ පැටිකල්ස් රූපකොලේ ගන්න. පැටිකල්ස් පොත ගන්න. විනාඩි දෙකක් දෙන්නම් පැටිකල්ස් පොත හොයාගන්න කොහෙන් හරි. හොයාගෙන ඉවරලා පැටිකල්ස් පොතට තමයි අපි අද වැඩසටහන යන්නේ. හරි? ඉක්මන් කරන්න. හරිනේ? එන යම් පළවෙනි පැටිකල් එකට. එළියන දැන් අපි පැටිකල්ස් 15 වෙනකන් කතා කරලා ඉවරයි. 3 වෙනි යුනිට් එකේ පැටිකල්ස් තමයි 15 ඉවර වෙන්නේ. 4 වෙනි යුනිට් එකේ පැටිකල්ස් පටන් ගන්නෙ 16. හරි? ප්‍රායෝගික පරීක්ෂණ අංක 16. ලියන්න මාතෘකාව. ආලෝක අන්වීක්ෂය භාවිතයෙන් ශාක පටකවල සෛල ප්‍රභේදවල විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම. ප්‍රායෝගික පරීක්ෂණ අංක 16 ආලෝකාන්වීක්ෂයේ භාවිතයෙන් ශාක පටකවල සෛල ප්‍රභේදවල විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම. විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම. හරි හරි පුතේ මේකෙදී අරමුණු තමයි ඉතින් අපිට තියෙනවා ශාක පටක පද්ධති සියල්ලම. ඒ කියන්නේ චර්මීය පටක පද්ධතිය යටතේ අපි චර්මය, ඒ වගේම පූරක පටක යටතේ මුදුස්තර ස්ථූලකෝණාස්තර දුඩස්තර, ඊළඟට මේ සනාල පටක යටතේ සෛලම ෆ්ලෝයම. මෙන්න මේ ටික අධ්‍යයනය කරන තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට මේකෙදි භාවිතා කරන්න කියලා කියනවා මොනවද? ආලෝක අන්වීක්ෂයක් අරගෙන මේ හෙලියන්තස් කියන ශාකය, කියන්නේ සූර්යකාන්ත ශාකයේ තමයි කඳ සහ මුල බලන්න කියලා කියන්නේ. හරිද? එඳ හෙලියන්තස් වල සූර්යකාන්ත වල දැන් විභාගෙදී හෙලියන්තස් කියන එක තියරි පොතේ අපිට හම්බෙලා නැහැ. හැබැයි හෙලියන්තස් කියලා ශාකයේ නම දුන්නොත් ඔයා දැනන් ඉන්න ඕනේ හෙලියන්තස් කියන්නේ කවුද කියලා. පැටිකල් එකට දීලා තියෙනවනේ. හරිද? හෙලියන්තස් කියන්නේ සූර්යකාන්ත.
ශාකයේ කඳ මුල සහ පත්‍රවල හරස්කඩ වල පිළියෙල කරන ලද කදා ඒව ගොඩක් වෙලාවට ලැබ් වල ස්ථිර කදා විදිහට හදපු ඇති ඒව දෙයි. හරිද? ඊළඟ ප්‍රධාන ශාක පටක අඩංගු පිළියෙල කරන ලද වෙනත් කදා. හරිද? කලින් හදපු කදා. හරිද? ඊට අමතරව රූප සටහන් ඒ වගේ දේවල්. ඊට පස්සේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී මේ පත්‍ර අපිචර්ම ඊළඟ මත් ගාන ලද peer ඔය මත් ගාන ලද peer කියන්නේ peer ගෙඩියක් අරගෙන ඒ කියන්නේ peer ගෙඩිය අර ඇට තියෙන සුදු පාට කොටස තියෙන්නේ අන්නේ සුදු පාට කොටස හූර්ලා ගන්න ඕනේ ඒකෙන් උපල සෛල බලන්න පුළුවන් peer වල තමයි උපල සෛල අපිට බලන්න තියෙන්නේ නැත්තම් අනෝදත් හරි අනෝදවලත් තියෙනවා අනෝදවල මදුළු නෙවෙයි අනෝද දන්නවනේ ඒ අනෝදවල මදුල නෙවෙයි අනෝදවල ලෙල්ලත් එක්ක තියෙන කොටස තියෙන්නේ අන්නේ කොටස හූර්ලා ගන්න ඕනේ ඒකේ තමයි තියෙන්නේ හරිද මාංශල කොටස සහ කාෂ්ඨීය කඳක කැපුම් මේ ටික අවශ්‍යයි අපිට. එතකොට මම ප්‍රැක්ටිකල් මුලින් පෙන්නන්නම්. වීදුරු කදා වැසුම් පෙති මේවා අවශ්‍යයි. එතකොට මේකෙදි අපිට කරන්න කියලා තියෙන්නේ පටක සහිත කදා අන්වීක්ෂයෙන් බලලා පටක හඳුන ගන්න ඕනේ, රූප අඳින්න ඕනේ. ඒ ටික කරන්න තියෙනවා. හරිද? ඊට පස්සේ විවිධ පටක ස්ථානගත වෙලා තියෙන ප්‍රදේශ. කියන්නේ කඳේ සහ මුලේ කොහේද පත්‍රවල කොහේද පටක ස්ථානගත වෙන්නේ. ඒ පිහිටන ස්ථාන ගැන අයිඩියා එකක් වාට තියෙන්න ඕනේ. එක් පටකය අන්වීක්ෂයේ මධ්‍ය බලයෙන් සහ අධි බලයෙන් නිරීක්ෂණය කර ලාක්ෂණික ලක්ෂණ හඳුන ගන්න. ඒ කියන්නේ ඒ පටකවල ලාක්ෂණික ලක්ෂණ හඳුන ගන්නලු මැද බලයෙන් සහ මේ මොනවාද අධි බලය පරීක්ෂා කරලා ඒ සෛලවල ස්වභාවය සෛලවල හැඩය ඒවා හඳුන ගන්න. ශාක පටකවල විවිධත්වය තවදුරටත් හඳුනා ගැනීමට ඔය පිළියෙල කරන ලද සුදුසු කදා පාවිච්චි කරන්න කියලා කියනවා. නිරීක්ෂණය කරන ලද පටකවල ලාක්ෂණික ගුණාංග පෙන්වන රූපන්දි. ඔය ටික තමයි ඔය ප්‍රැක්ටිකල් එකේ අරමුණ විදියට තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ හෙලියන්තස් ලීෆ් එකක්. හරිද? දැන් හෙලියන්තස් ලීෆ් එක මොන වගේද කියන එක තේරුම් ගන්න පුළුවන් මේකේ. මේකේ ඉතින් ගොඩක් දුරට මේ සනාල කලාප තියෙනවා. එතකොට දැන් මේ මුදුස්තර තමයි මේ වැඩි ලොකුවට තියෙන වටේටම මුදුස්තර. එතකොට මේ සනාල කලාපයේ පැහැදිලිව තියෙන මේ සනාල කලාපේ රතු පාටින් වගේ තියෙන්නේ සෛලම පටකේ තමයි තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවනේ සෛලම් පටකේ හැම වෙලාවෙම තියෙන උඩට ෆ්ලෝයෙම තියෙන යටට. ඊළඟට මේ තියෙන හෙලියන්තස් ස්ටෙම් එක. හෙලියන්තස් කියලා කියන්නේ ද්විබීජපත්‍රී ශාකයක්. ඒතර ද්විබීජපත්‍රී ශාකයක් නම් මේ විදිහට වටේට තනි වලයක් විදිහට සනාල කලාප ටික පිහිටලා තියෙනවා. මැද තියෙනවා මජ්ජාව. මේ මජ්ජාවේ මුදුස්තර සෛල තමයි ඔය පේන්න තියෙන්නේ. හරි. මේ තියෙන්නේ හෙලියන්තස් රූට් එක. රූට් එක එච්චරම පැහැදිලි නෑ. මේක ඩයිකොට් රූට් එකක් නේ. ඩයිකොට් රූට් එකක් නම් අර සනාල කලාප තරුවක් විදිහට වගේ තියෙනවා. නමුත් මේකේ නම් එච්චර මේක පැහැදිලි නෑ. හැබැයි මැද තනිකර සෛලමේ ඊට පිටතින් ෆ්ලෝයමේ තියෙනවා අර මජ්ජාව ෂීන වෙලා ගියපු ස්වභාවයක් තියෙනවා. නමුත් අර තරුවක ආකාරයට සෛලමේ පේන්නේ නැහැ මේකේ හැබැයි. මේ තියෙන්නේ වෝටර් ලිලි වල ස්ටෙම් එක. හරිද? ඒ කියන්නේ ඕලු දණ්ඩ මේ තියෙන්නේ. හරිද? ඕලු දණ්ඩේ ඔයාලට බලන්න පුළුවන් උපල සෛල. මේ ඕලු දණ්ඩ හොඳට බලන්න. බැලුවම ඔයාලට පේනව නේද මේකේ මේ වර්ණ ගැන්විච්ච රතු පාටින් වර්ණ ගැන්විලා තියෙන නිකන් තරු වගේ සෛල තියෙනවා පේනවද? ඔයාගේ රූප සටහනේ බලන්න අතේ තියෙන. ඒ තරු වගේ සෛල තමයි මොනවද? උපල සෛල. ඒව උපල සෛල. හරිද? දැන් අපි යන්නේ ගෝලාකාර උපල සෛල. නමුත් මෙතන තියෙන්නේ ওই තරු ආකාර උපල සෛල. මේවට මේ උපල සෛල වලට නමක් කියනවා මේ ඉඩියෝබ්ලාස්ට් සෙල්ස් කියලා. ඉඩියෝබ්ලාස්ට් සෙල්ස්. මේ තියෙන ඩයිකොට් ලීෆ් එකක එපිඩර්මිස් එක කියලා කියන අපිචර්මය. මම අලවනකොට ආයි එකින් එකට කියන්නම් මම මේ ප්‍රැක්ටිකල් එක විස්තර කරගෙන යනවා. හරිද? මේ තියෙන්නේ ද්විබීජපත්‍රී ශාක පත්‍රයක යටි අපිචර්මයේ රූපයක්. එතකොට මේ අන්වීක්ෂීය රූපයක්. එතකොට මේකේ මේ තියෙන්නේ පාලක සෛල. පාලක සෛල වලින් වට වෙච්ච පුටිකා සිදුරු. මේ තියෙන්නේ මොනොකොට්. ඒ කියන්නේ ඒක බීජපත්‍රී. මේ ඒක බීජපත්‍රී වලත් මේ තියෙන්නේ මේ සමාන්තර නාටි වින්‍යාසෙ කොහොම පැහැදිලි මේ තියෙන නාටි. සමාන්තර නාටි තියෙන මේ ඒ දික්කක්ෂයේ ඔස්සේම වගේ සෛල ටික පැතිරලා තියෙන මේ වගේ සනාල කල මේ පාලක සෛල ගොඩාක් තියෙන රූපයක්. ඒ කියන්නේ පුටිකා සිදුරු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන්නේ peerවල උපල සෛල. peerවල අපි කිව්වේ peerවල සුදු පාට කොටස හූර්ලා අරගෙන අන්වීක්ෂයෙන් බැලුවාම උපල සෛල බලන්න පුළුවන්. එතෙන්දී ගොඩක් වෙලාවට අපි අජීවී මේ කියන්නේ මේ ලිග්නීභූත සෛල සැෆ්‍රනීන් වලින් වර්ණ ගන්නවා. ඒකයි මේ රෝස පාටින් පේන්නේ. මේ සැෆ්‍රනීන් වලින් වර්ණ ගන්නලා තියෙන්නේ. දැන් අතන වෝටර් ලිලි වල කියන්නේ මේ ඕලු දණ්ඩේ මේ දැක්ක දම් පාට ඒවත් සැෆ්‍රනීන් වලින් වර්ණ ගන්නලා තියෙන්නේ.
එතන තියෙන්නේ උපල සෛල. ඒ උපල සෛල තරු වගේ. මෙතන තියෙන්නේ උපල සෛල. මෙතන තියෙන අර ගෝලාකාර අපි ඇඳ වගේ උපල සෛල අක්‍රමවත් වගේ හැඩයක්. මේ තියෙන්නේ ද්විතීක වර්ධනය වෙච්ච කඳක්. ද්විතීක වර්ධනය වෙච්ච කඳක් බලන්න තියෙනවනේ වාට. ඒ ද්විතීක වර්ධනය වෙච්ච කඳක අර ස්තර විදිහට වර්ධනය වෙලා තියෙන මේ කොළ පාටින් පේන කොටස තමයි මේ පොත්ත. මේ ඉතුරු ටික ඔක්කොම මොකද? සෛලමේ මැද මජ්ජාව තාම තියෙනවා මෙයාගේ. තාම මජ්ජාව විනාශ වෙලා නැහැ. හරි. දැන් අපි ප්‍රැක්ටිකල් එකේ එකින් එකට දාගෙන එමුකෝ. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ලියන්න පුතා. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ලියමු. ද්‍රව්‍ය හා උපකරණ කියලා දාලා ලියන්න. ආලෝක අන්වීක්ෂය, හෙලියන්තස් වරහන්තල යන සූර්යකාන්ත ශාකයේ සූර්යකාන්ත ශාකයේ කඳ මුල් සහ පත්‍රවල හරස්කඩ සහිත පිළියෙල කළ කදා. ඊළඟට ප්‍රධාන ශාක පටක අඩංගු පිළියෙල කරන ලද සුදුසු කදා. ප්‍රධාන ශාක පටක අඩංගු පිළියෙල කරන ලද සුදුසු කදා. ඒ යටතේ ඔය වරහන් ඕනේ ඒ යටතේ ලියන්න ඕලු පත්‍ර නටුවේ හරස්කඩක්. ඕලු පත්‍ර නටුවේ හරස්කඩක්. අපි ඕලු පත්‍ර නටුවේ හරස්කඩ පාවිච්චි කරන්නේ උපල සෛල බලන්න. හරි. ඊළාට ඒක බීජ පත්‍රී සහ දිබීජ පත්‍රී පත්‍රවල අපි චර්ම. ඕලු පත්‍ර නටුවේ හරස්කඩක්. ඊළඟට ඒක බීජ පත්‍රී සහ දිබීජ පත්‍රී පත්‍ර අපි චර්ම. ඊළඟ මත් ගාන ලද පේර ඇල ඉරක් අනෝදා. මත් ගාන ලද පේර ඇල ඉරක් අනෝදාවල මාංශල කොටස්. මත් ගාන ලද පේර අනෝදාවල මාංශල කොටස්. ඊළඟට හා කාෂ්ඨීය කඳක කැපුම්. කාෂ්ඨීය කඳක කැපුම්. දැන් ඔය කියලා තියෙන හැම කොටසක්ම මම රූප සටහන් විදියට දීලා තියෙනවා. හරි. දැන් එන රූප ටිකත් එක්ක ලකුණු කරගෙන යන්න. තව ලියන අය ඉන්නවද? තව ලියන අය ඉන්නවනම් රේස් හෑන්ඩ් කරන්න. හරි. එහෙනම් යන් ඊළඟ කොටසට. තව එකක් තියෙනවා. හතරවෙනි එකත් ලියන්න. වීදුරු කදා සහ වැසුම් පෙති.
වීදුරු කදා වැසුම් පෙති පිළියෙල කළ කදා නැති විට ශාක පටක භාවිතා කර සුදුසු කදා විද්‍යාගාරය තුලදීම පිළියෙල කරගන්න කියලා ලියාගන්න. ඒක ඕනේ නෑ. වීදුරු කදා සහ වැසුම් පෙති ලිව්වනම් ඇති. හරි. දැන් අපි යන්න උපදෙස් ලියන්න දෙයක් නෑ. උපදෙස් ලියන්න දෙයක් නෑ. හරි. දැන් අලෝකෙන යන්න තියෙන්නේ. පළවෙනි අලවන්න ලියන්න. හෙලියන්තස් පත්‍රයේ හරස්කඩ. හෙලියන්තස් පත්‍රයේ හරස්කඩ කියලා ඔය රූපය අලවන්න. ඕක අධ්‍යයනය කරන්න බල්ලා තියාගන්න ඕනේ. ඔයගේ රූපයක් දුන්නොත් නිකන් මේ කැස්බෑවෙක්ගේ හරස්කඩක් දුන්නා කියලා හිතන්න එපා ඈ. දීලා තියෙන්නේ පත්‍රයේ හරස්කඩක් කියලා. ඒව තේරෙන්න ඕනේ. ඒවට තමයි මේ රූප දීලා මේ ලොකු ගැඹුරු ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. නමුත් මේ වගේ රූපයක් දීලා මේ මොකද්ද කියලා හරි මේකේ මොකක් හරි කොටස් ඇහුවොත් තේරෙන්න ඕනේ මේ මොකද්ද කියලා. මේ තියෙන්නේ පත්‍රයක හරස්කඩ. මේ හෙලියන්ත සූර්යකාන්ත ශාකයේ පත්‍රයක හරස්කඩ. හරිද? රූපය අලවන්නේ යටින් ළම ලියන්නේ. ඒතර මේ වේ වටේට තියෙනවා අපි චර්මය. මේ පිරල මැද පිරලා තියෙන්නේ මෘදුස්තර. මේ තියෙන්නේ සනාල කලාව. සනාල කලාපවල සෛලම තියෙන්නේ උඩින්, ෆ්ලෝයම තියෙන්නේ යටින්. ඒ දෙක අතර කැම්බියමක් තියෙනවා. හරි. ඊළඟ හෙලියන්තස් කඳේ හරස්කඩ කියලා මේක අලව ගන්න. හෙලියන්තස් කඳේ හරස්කඩ. හෙලියන්තස් කඳේ හරස්කඩ. රූපය අලවන්නේ යටින් ලියන්න. හරි. හෙලියන්තස් මුලේ හරස්කඩ. දැන් හෙලියන්තස් කියන්නේ පුතේ ද්විබීජපත්‍රී ශාකයක්. එතකොට ඔයාලට ද්විබීජපත්‍රී ශාකයක කඳේ හරස්කඩ මුලේ හරස්කඩ රේඛා සටහන අපි තියරි පොතේ ඇන්දේ ඒ වගේ එකක් මෙතන පැත්තෙන් ඇඳලා තියන්න පුළුවන්. හරි. මේ වගේ රූපයක් දුන්නොත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ දීලා තියෙන්නේ මොකක්ද කියලා. හරි. ඊළඟ ඕලු දණ්ඩේ හරස්කඩක්. මේ ඕලු දණ්ඩේ හරස්කඩ ඕලු මේ පත්‍ර වෘන්තයේ හරස්කඩ ඕලු පත්‍ර වෘන්තයේ හරස්කඩ කියලා මේ රූපය අලවලා මේකේ මේ දම්පාට සෛල ඊතල ගහලා නම් කරන්න මොනවද? උපල සෛල කියලා. මේ දම්පාට සෛල මේ සුදු පාට ලොකුවට තියෙන මේ වාත කුහරනේ ඕලු දඬු වල විශාල වාත කුහර තියෙනවානේ. ඒ වාත කුහර වලට සන්ධාරණේ සපයන්න තමයි ඇත්තටම මේ උපල සෛල තියෙන්නේ. මේ රෝස පාටේ වර්ණ ගැන්විලා තියෙන උපල සෛල. අනිත් ඒවා මුදුස්තර තියෙන්නේ. මෙයාගේ මැද තමයි සෛලම ෆ්ලෝයම තියෙන. සනාල කලාපයේ තියෙන්නේ මැද. මේකේ මේ සනාල කලාප හතරක් විදිහට පේන්නේ. ඒවැ ලොකු රවුම් වගේ පේන්නේ සෛලම වාහිනී තමයි. මැද පොඩි මජ්ජාවකුත් තියෙනවා යාගේ. මේකේ අපි ඒව නෙවෙයි බලන්නේ. අපි බලන්නේ මේ රෝස පාටින් තියෙන සෛල. ඒවා ඊතල ගහලා නම් කරන්න උපල සෛල කියලා. ඊට පස්සේ ද්විබීජපත්‍රී ශාක පත්‍රයක යටි අපිචර්මය. ද්විබීජපත්‍රී ශාක පත්‍රයක යටි අපිචර්මය. හරි. ඒකේ මේ පාලක සෛල වලින් වට වෙච්ච පුටිකා සිදුරු නම් කරන්න. පාලක සෛල වලින් වට වෙච්ච පුටිකා සිදුරු.
ඊට පස්සේ ඒක බීජපත්‍රී පත්‍රයක යටි අපිචර්මය. ඊළඟට මොනවාද? පේරවල උපල සෛල. පේරවල උපල සෛල. මේක නම් මම තියරි පොතේත් අලව ගන්න දුන්නා. නේද? තියරි පොතේත් මේක අලව ගන්න නැති. හරි. ඊට පස්සේ මෙතන මේ කාෂ්ඨීය ශාක කඳක හරස්කඩ. කාෂ්ඨීය ශාක කඳක හරස්කඩේ මේ තියෙන්නේ කොළ පාටින් තියෙන්නේ පොත්ත. ඊට පස්සේ මේ තියෙන්නේ සෛලමේ මේ මැද මජ්ජාවක් දැනට ඉතුරු වෙලා තියෙනවා. ඒක ඉතින් ක්‍රමානුකූලව නැති වෙලා යනවා ඉතින් ද්විතීක වර්ධනය වෙනකොට. මේ ලේයර්ස් ස්තර විදිහට තැම්පත් වෙලා තියෙන සෛලමේ තමයි තැම්පත් වෙලා තියෙන්නේ. කාෂ්ඨීය ශාක කඳක හරස්කඩ. ඔන්න ඔය ටික තමයි පළවෙනි ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ. ඔය ටික තමයි පළවෙනි ප්‍රැක්ටිකල් එක ඇතුලේ තියෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඔය රූප සටහන් වල තියෙන දැන් අපි මේ ඔක්කොම තියරි පන්තියේ කතා කරපු ඒවා දැන් උදාහරණ තමයි මේ ප්‍රැක්ටිකල් එක ඇතුලේදී කතා කරන් තියෙන්නේ. හරිද? ඉතින් මේවා දැක්කහම මේ රූප අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මොනවද කියලා. ඒකට තමයි දුන්නේ. හරිනේ? ඊළඟ ප්‍රැක්ටිකල් එකට යන්න. ප්‍රායෝගික පරීක්ෂණ අංක 17 ඒක බීජපත්‍රී හා ද්විබීජපත්‍රී ප්‍රාථමික මුල හා ප්‍රාථමික කඳේ හරස්කඩ ඡේද නිරීක්ෂණය. දැන් අපි ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී කඳයි මුලේ හරස්කඩවල ඇඳා රේඛා සටහන්. ඒ වෙලාවෙත් මම ඕගලන්ට සෛල සටහන් අලවන්න දුන්නා. දැන් ආයිසරකෙදී ප්‍රැක්ටිකල් එකෙත් ඒකම තමයි කරන්න තියෙන්නේ. ලියන්නකෝ ප්‍රැක්ටිකල් එක. ප්‍රායෝගික පරීක්ෂණ අංක 17 ද්විබීජපත්‍රී හා ඒකබීජපත්‍රී ප්‍රාථමික මුල හා ප්‍රාථමික කඳේ හරස්කඩ ඡේද නිරීක්ෂණය. ප්‍රායෝගික පරීක්ෂණ අංක 17 ද්විබීජපත්‍රී හා ඒකබීජපත්‍රී ප්‍රාථමික මුල හා ප්‍රාථමික කඳේ හරස්කඩ ඡේද නිරීක්ෂණය. හරි. හරිද පුතේ? එතකොට මේකෙදි අරමුණ ඉතින් ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී ශාක කඳන් වල සහ මුල් වල හරස්කඩවල් අපිට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ, අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද?
එතකොට ද්‍රව්‍ය හා උපකරණ විදිහට මෙතෙන්දී බෝංචි බීජය අරන් තියෙනවා ද්විබීජපත්‍රී විදිහට. ද්විබීජපත්‍රී බෝංචි බීජයෙන් මුලේ හරස්කඩ අරන් තියෙනවා. ලූණු මුලේ හරස්කඩ අරන් තියෙනවා ඒක බීජපත්‍රී වලට. ඊට මේ මොනවද ට්‍රයිඩෙක්ස් ශාකය කියලා කියන්නේ ඔය මේ මොනවද මේකට කියනවා මේ බලුණකුට ශාකය තමයි ට්‍රයිඩෙක්ස් කියලා කියන්නේ. අර තියෙන්නේ මේ නිකන් රතු පාටට මේ කූරු තියෙන වලිගයක් වගේ එකක් මේ තියෙන්නේ. මල විදිහට එන්නේ මලක් විදිහට එන්නේ මෙහෙම වැක්කිරිච්ච මේ කූරු වගේ තියෙන නිකන් මහත මාංශල කූරක් වගේ එකක් තමයි වල්හැට වැක්කෙන රතු පාට. හරිද? ඕක තමයි මේ මොනවද බලුණකුට කියලා කියන්නේ. හරිද? එතකොට ට්‍රයිඩෙක්ස් ශාකයේ තමයි අරන් තියෙන කඳ ද්විබීජපත්‍රී වලට. තෘණ ශාකයක කඳ අරන් තියෙන ඒක බීජපත්‍රී වලට. ඊළඟට බ්ලේඩ් තලයක් වීදුරු කදා වැසුම් පෙති කුඩා පින්සලක් සහ ලෝසු කදා ඕන වෙලාව ආලෝක අන්වීක්ෂය. එතකොට මේකෙදි අපිට ස්ලයිඩ්ස් හදන්න වෙනවා. හදලා තමයි බලන්න වෙන්නේ. එතකොට මේ තියෙන්නේ බෝංචි මුලක හරස්කඩ ගත්තාම බෝංචි මුල නිරූපණය කරන්නේ ද්විබීජපත්‍රී මුල. හරිද? එතකොට ද්විබීජපත්‍රී මුලක ඔයගොල්ලෝ දන්නවා මේ ලොකු බාහිකයක් තියෙනවා. මැද සනාල කලාපේ තියෙනවා. ඒකේ සනාල කලාපේ සෛලම කලාප හතරක් විදියට, ඒ කියන්නේ තරුවක් විදියට සෛලම තියෙනවා. ෆ්ලෝයම තියෙනවා. ඒ අතර කලාප හතරක් විදියට. දැන් ඔයාගේ තියරි පොතේ ද්විබීජපත්‍රී මුලක හරස්කඩ පෙළ ගන්නකො. ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී එකටනේ තිබුණේ. හරිද? එතකොට මේ තියෙන ඔය මැද කලාප හතරක් විදියට මේකේ අර තරුව හා වෙලා නැහැ තාම. මේක බැලුවාම ඔයාගේ රූපෙත් එක්ක බලන්නකො මේ කලාප හතරක් විදිහට සෛලම තියෙනවා. මේ කලාප හතරක් විදිහට මේ කලාප හතරක් විදිහට සෛලම තියෙනවා. හැබැයි ඒක අර තරුවක් වගේ පෑහිලා නැහැ තාම. මේ ඒ අතරමැදි කලාප හතර විදිහට තමයි ෆ්ලෝයම තියෙන්නේ. විශාල බාහිකයක් තියෙනවා. වටේට අපි චර්මයේ තියෙනවා. ඒවේ මූලකේශ පවව තියෙනවා. මූලකේශ පව පැහැදිලි. මේ තියෙන්නේ මොනවාද? ලූණු මුලක්. ලූණු මුලක් ගත්තාම මේ වගේ. එතකොට ඒකේ අර මේ බොහොම පැහැදිලිව මේ අපි චර්මය ඊට පස්සේ බාහිකය ඊට පස්සේ අන්තශ්චර්මයේ මේ අන්තශ්චර්මයේ කැස්පාර් පටිපව බොහොම පැහැදිලි. කියන්නේ කැස්පාර් ඝනවීම කියන්නේ කැස්පාර් පටිය නෙමෙයි සුබෙරින් ඝනවීම බොහොම පැහැදිලි අන්තශ්චර්මයක් තියෙනවා. ඊට පස්සේ මේ සනාල කලාප මේ වගේ මේ ලොකුවට පේන්නේ සෛලම වාහිනී. ලොකුවට පේන්නේ සෛලම වාහිනී මැද මජ්ජාවකුත් තියෙනවා. මේ අතර තමයි චූටියට තියෙන සුදු පාට කලාප තමයි ෆ්ලෝයම. මේ අතර චූටියට තියෙන සුදු පාට කලාප ෆ්ලෝයම. ඒක බීජපත්‍රී මුලක්. ඔය දැන් ඔයාලට තියරි පොතේදී අලවන්න දුන්න මුල මීට වැඩි චුට්ටක් වෙනස් ඇති. ඒ වගේ විවිධ රූප දැකලා හුරු වෙන්න ඕනේ. මොකද අපි දෙන රූපෙම නෙවෙයි විභාගෙට දෙන්නේ. විභාගෙට මොන රූපෙද දන්නේ නැහැනේ. ඒ හින්දා මුලක හරස්කඩවල විවිධ රූප තියෙන්න පුළුවන්. ඒ හැම රූපයක්ම දුන්නත් මොන රූපෙ දුන්නත් ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී මුල. හරි. මේ තියෙන්නේ ද්විබීජපත්‍රී කඳ. ඒතර ඒකේ සනාල කලාප තනි වලයක් විදිහට තියෙනවා. මේ සනාල කලාපය ලොකු කරලා මේ දාලා තියෙනවා. සනාල කලාපය ලොකු කළේ. ඒතර ඒකේ අර මොනවාද? සෛලම තියෙනවා පල්ලෙහා ෆ්ලෝයම තියෙනවා උඩ. ඒ දෙක අතර තියෙනවා කැම්බියම. මේ රතු පාටින් දාලා තියෙන්නේ මොකද්ද? දුඩස්තර තන්තු ගොනුව. දුඩස්තර තන්තු ගොනුව තියෙනවා කැප් එකක් වගේ. හරිද? ඊට පස්සේ තියෙන ෆ්ලෝයම. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ කැම්බියම. මේ ටික දිගටි සෛල ස්තරයක් වගේ තියෙන කැම්බියම. ඊට පල්ලෙහෙන් තියෙන්නේ සෛලම. මේ මොනොකොට් කඳක වෙලා තියෙන සනාල කලාප විසිරිලා තියෙන හැමතැනම ඒ සනාල කලාප ටික ලොකු කරලා මේ දාලා තින්නේ. එතකොට ඔයාලට මතක ඇති අර මං කිව්වා මේ අර මේ මතක නම් මේකෙදි මේ අර ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට බංග ජාත කුහර කියලා දැන් මේ සනාල කලාපයක් ගත්තාම ඒක බීජපත්‍රී වල අර S2කුයි කටකුයි තියෙන වගේ මේ S2 තියෙන්නේ මොනවාද? මේ සෛලම් වාහිනී නහය කියලා කියන්නේ සෛලම් වාහිනී මේ කටක් වගේ තියෙන්නේ බංග ජාත කුහර කියලා කැඩිලා ගියපු ඒවා. මේ උඩින් තියෙන්නේ ෆ්ලෝයම. හැම වෙලාවෙම ෆ්ලෝයම තියෙන්නේ උඩ. හරිද? පැහැදිලිද කියන එක? හරි. නෝක දාගෙන.
ද්‍රව්‍ය හා උපකරණ කියලා දාන්න මුලින් ටක් ගාලා ලියන්න. හරිද ඉවරද? තව ලියන අය ඉන්නවද? හරිද ඉවරද? තව ලියන අය ඉන්නවද? ලියන අය ඉන්නවනම් රේස් හෑන්ඩ් කරන්න. ඉක්මනට ලියන්න. ඔහොමම ලියලා ඉවර වෙලා ලෝවර් හෑන්ඩ් කරන්න. ඔහොමම රේස් හෑන්ඩ් කරගෙනම ලියන්නකෝ. ලියලා ඉවරෙච්ච ගමන් ලෝවර් හෑන්ඩ් කරන්න. ඊළඟ බ්ලේඩ් තලයක්, වීදුරු කදා, වැසුම් පෙති, කුඩා පින්සලක් සහ ඔරලෝසු කදා. ඊළඟට ආලෝක අන්වීක්ෂය.
හරිද? හරිනේ? එහෙනම් රූපේ හතර අලවන්න. බෝංචි මුලක හරස්කඩ කියලා මේක අලවන්න. මේක ද්විබීජ පත්‍රයේ මුලක හරස්කඩට තමයි අලවන්න තියෙන්නේ. බෝංචි මුලක හරස්කඩ. ඊළඟ මොනොකොට් රූට් එකට ලියන්න ලූණු මුලක හරස්කඩ. ලූණු මුලක හරස්කඩ කියලා මේක අලවන්න. එතනම වරහන් ඇතුළේ ලියන්න ඒක බීජ පත්‍රී මුල කියලා. ලූණු මුලක හරස්කඩ කියලා දාලා ඕක අලවන්න ඒක බීජ පත්‍රී මුල කියලා ලියන්න. වරහන් ඇතුළේ ලියන්න ඒක බීජ පත්‍රී මුල. හරි. ඊට පස්සේ මේක අලවන්න ද්විබීජ පත්‍රී මුල කියලා දැන් ට්‍රයිඩෙක්ස් නේ දීලා තුනේ ට්‍රයිඩෙක්ස් කඳ කියලා දාලා ද්විබීජ පත්‍රී කඳ කියලා වරහන් ඇතුළේ දාගන්න. ට්‍රයිඩෙක්ස් ශාකයේ කඳ කියලා දාන්න. ද්විබීජ පත්‍රී ශාක කඳ කියලා වරහන් ඇතුළේ ලියලා මේක අලව ගන්න. මේ තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාක කඳකද සනාල කලාපයක් කියලා මේක දාගන්න. ද්විබීජ පත්‍රී ශාක කඳක සනාල කලාපයක්. ද්විබීජ පත්‍රී ශාක කඳක සනාල කලාපයක් කියලා මේක දාගන්න. හරි. ඊළඟ ඒක බීජ පත්‍රී ශාක කඳක මේකට දීලා තිබුණේ මේ තෘණ ශාකයක කඳ. තෘණ ශාකයක කඳක හරස්කඩ කියලා දාලා මේක අලවලා යටින් ලියන තෘණ ශාක කඳක හරස්කඩ වරහන් ඇතුළේ ලියන්නේ ඒක බීජ පත්‍රී ශාක කඳ කියලා. ඊට පස්සේ ඒකෙත් මේක අලවලා ඒක බීජ පත්‍රී ශාක කඳක සනාල කලාප කියලා මේක අලව ගන්න. ඒක බීජ පත්‍රී ශාක කඳක සනාල කලාප.
හරි නම් ඊළඟ ප්‍රැක්ටිකල් එකට යන්. එතන මේ මං කිව්වේ මේ මොනවද ට්‍රයිඩෙක්ස් බලුණකුට නෙවෙයි මේ ට්‍රයිඩෙක්ස් කියලා කියන්නේ නිකන් මොණර කුඩුම්බිය වගේ ගහක් මොණර කුඩුම්බියත් නෙවෙයි ට්‍රයිඩෙක්ස් කියන වෙනම ශාකයක් ඈ මේ බලුණකුට නෙවෙයි බලුණකුට දැන් මෙතනදී හම්බ වෙන ඊළඟට බලුණකුට හරිද මේක ලියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ අංක 18 දිබීජ පත්‍රී කාෂ්ඨයේ දැවේ හරස්කඩ අන්වීක්ෂීය රූපයක් බලන්නක් තියෙනවා ඊළඟට ෆොටෝ එකක් බලන්නත් තියෙනවා. ලියන්න. ප්‍රායෝගික පරීක්ෂණ අංක 18. දිබීජ පත්‍රී කාෂ්ඨයේ ඇලයිරක් දැවේ හරස්කඩවල අන්වීක්ෂියා මයේක්ෂීය ව්‍යුහක් දෙන්නේ. දැන් මේ සතියේ මේ මට බලන්න බැරුණා තාම මේ සතියේ ඕගොල්ලෝ එනකොට හැමෝම තුන්වෙනි යුනිට් එකේ මේ කම්ප්ලීට් පොත අරගෙන එන්න. තුන්වෙනි යුනිට් එකේ නෝට් එක මට ඕනේ බලන්න. හරිද? මේ සතියේ හැමෝගෙම බලනවා මම මැසේජ් එකකුත් ගෲප් වලට දාන්නම් අරන් එන්න. හරි? ඊට පස්සේ ශාකයේ පැට්ටිකස් ඉවරෙච්ච ගමන් පැට්ටිකස් පොත ඕන කරනවා. ඒකෙදී මේ තුන්වෙනි යුනිට් එකේ පැට්ටිකස් සහ හතරවෙනි යුනිට් එකේ පැට්ටිකස් දෙකම මම බලනවා. තුන්වෙනි යුනිට් එකේ රූපකොලේ මේ සතියේ දෙන්න පුළුවන් වෙයි හම්බෙච්ච නැති අර මේ සතිය කියන්නේ මේ සතියේ ඉරිදා නෙමෙයි ඊළඟ සතියේ ඉරිදා රත්නපුරයට දෙන්න පුළුවන් වෙයි. අනිත් පන්ති වලටත් ඒ වගේ කියන්නේ දෙවෙනි සතිය වගේ වෙනකොට දෙන්නම්. ඒක ඒ රූපකොලේ දුන්නට පස්සේ තමයි පැට්ටිකල්ස් අපි චෙක් කරන්න පටන් ගන්න. දැන් කොහොමත් අද තව පැට්ටිකල්ස් එකක් කරගත හැකි. තව ඊළඟට ලබන සතියේත් අපිට පැට්ටිකල්ස් තමයි මේක සාකච්ඡා කරන්න වෙන්නේ. හරි නේද? හා. එතකොට මේකෙදි අපිට මේ බලන්න තියෙන්නේ දිබීජ පත්‍රී මේ කියන්නේ මේ කාෂ්ඨීය ශාක කන්ද. ඒ කියන්නේ ද්විතීක වර්ධනය වෙච්ච කඳක හරස්කඩක අන්වීක්ෂීය රූපයක් අරගෙන බලන්න ඕනේ. ඊට අමතරව එහෙම කඳක රූපයක් අරගෙන බලන දෙන ෆොටෝ එකක්. එතකොට මේකෙදි භාවිතා කරන්න කියනවා මෙන්න මේ ස්ටැකිටොෆිටා කියලා කියන්නේ බලුණකුට. මෙන්න මෙයා තමයි ස්ටැකිටොෆිටා තමයි බලුණකුට. අර ට්‍රයිඩෙක්ස් නෙවෙයි ඈ. ට්‍රයිඩෙක්ස් කියලා කියන්නේ නිකන් මලක් පිපෙන මේ ශාකයක්. නිකන් ඉන්ටර්නෙට් ට්‍රයිඩෙක්ස් කියලා ගහන්නකෝ එතකොට එනවා. එතකොට මේ හෙලියන්තස් කියලා කියන්නේ සූර්යකාන්ත කියලා මම කලින් කිව්වා. ඊළඟට මොණර කුඩුම්බිය තමයි වර්නෝනියා. ඔය කියන ඕනම ශාකයක ඔය තුන් දෙනාගේ ඕන කෙනෙක්. සාමාන්‍ය දැන් අපි කැම්පස් එකේ ඉඳන් මොණර කුඩුම්බිය තමයි අපිට දුන්නේ දිගටම. ඔය ඕන ශාකයක හරස්කඩක් අරගෙන අන්වීක්ෂීය කදාවක් හදා ගන්න පුළුවන්. ඊළඟට පරිණත කාෂ්ඨීය ශාක කඳක හරස්කඩක් හදපු ස්ලයිඩ් එකක් ඕඩර් කරනවා. ඊළඟට ජලයේ සහිත ඔරලෝසු කදා, වීදුරු කදා, වැසුම් පෙති, බ්ලේඩ් තල, කුඩා පින්සල්. ඇනිලින් සල්ෆේට් ද්‍රාවණයක් සහ ආලෝක අන්වීක්ෂයක් මෙතනදී ඕන කරනවා. එතකොට මෙතනදී ඇනිලින් සල්ෆේට් භාවිතා කරන්නේ වර්ණ ගැන්වීමට. මේ දම් පාටින් වර්ණ ගන්නවන්න පුළුවන්. ලිග්නීභූත ලිග්නීන් තමයි වර්ණ ගැන්වෙන්නේ. සැෆ්‍රනීන් වලිනුත් ලිග්නීන් වර්ණ ගන්නවන්න පුළුවන්. සැෆ්‍රනීන් වලින් වර්ණ ගැන්වුවොත් එන්නේ රෝස පාට. ඇනිලින් සල්ෆේට් වලින් වර්ණ ගැන්වුවොත් එන්නේ දම් පාට. ඒව ඔන්න ඔය වගේ පුංචි දේවල් තමයි මේ ප්‍රැක්ටිකල් එකේදී අහන්නේ. කියන්නේ අපි ප්‍රැක්ටිකල් එකේ අල්ලගන්න මේ පොඩි කෑල්ල තමයි MCQ එකකට දානවා. MCQ එකේදී කියනවා ඇනිලින් සල්ෆේට් මගින් ලිග්නින් භූත සෛලපිති දම් පාටින් වර්ණ ගැන්වෙනවා. ඒතකොට ප්‍රැක්ටිකල් එක ඉගෙන ගත්තේ නැති කෙනා ඔක දන්නේ නැහැ. ප්‍රැක්ටිකල් ඉගෙන ගත්තත් මේ වගේ කාරණාවට අවධානය යොමු කරේ නැත්නම් මතක නැති වෙලා යනවා. හරිද? දම් පාටින් වර්ණ ගැන්වෙනවා. හරිද? sorry මේ ඇනිලින් සල්ෆේට් වලින් දම් පාටින් නේ වර්ණ ගැන්නේ මේ කහ තැඹිලි පාටින් මේ දමා කියලා දෙන්නේ දම් පාට නෙවෙයි කහ තැඹිලි පාටින් වර්ණ ගැන්නේ කහ තැඹිලි පාට ඇනිලින් සල්ෆේට් වලින් හරිද ඊට පස්සේ දැන් මෙතන කියලා තියෙන අපි උපදේශ ටික කියවගෙන ලියන්න ඕනේ නැහැ ඒවා දෙන ලද ශාකයේ කඳෙන් ලබාගත් නිදර්ශකයේ තුනී හරස්කඩ ඡේද කපා ඔරලෝසු වීදුරු තැටියේ ඇති ජලයට දැමුව විට දමන්න සුසුන්ට උපදෙස් දෙන්නලු ඒවා ඇනිලින් සල්ෆේට් වලට දාලා වර්ණ ගන්නවා. එතනදී මේ කහ තැඹිලි පාටක් එන්නේ ඇනිලින් සල්ෆේට් වලින් සැෆ්‍රනින් වලින් එන්නේ රෝස පාටක්. කදාව මත ජල බිඳුවක් තුල මෙම ඡේදය නංවා වැසුම් පෙත්තකින් වැසීමට සලස්වන්න. අන්වීක්ෂයේ අවබලය යටතේ පරීක්ෂා කර ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝයම සෑදීම ආරම්භ වන අවස්ථාව දැක්වෙන තුනී ඡේදයක් තෝරා ගැනීමට සිසුන්ට ඉඩ සලසන්න.
අන්වීක්ෂී අධිබල යටතේ නිරීක්ෂණය කර විවිධ පටකවල ව්‍යාප්තිය හඳුනා ගැනීමට සිසුන් යොමු කරන්න. කාෂ්ඨීය කඳේ හරස්කඩ කොටසක් නිරීක්ෂණය කර පොත්ත එළය හා අරටුව ඊළාට වර්ධක වල වැනි වැදගත් මූලිකාංග හඳුනගන්න ඉඩ සලසලා දෙන්නලු. නම් කරන ලද රූප සටහන් සහිතව නිරීක්ෂණ වාර්තා කිරීමට සුසුන්ට ඉඩ සලසන්නලු. ඒතර මේ තියෙන්නේ ඔය වගේ මේ මොනවාද මේ ද්විතීක වර්ධනය වෙච්ච කඳක අන්වීක්ෂීය රූපයක්. ඕක ඔය මොණ්ඩ කුඩුම්බියෙන් තමයි ගාරන් තියෙන්නේ. එතකොට මේකේ මේ තියෙන අර මේ මොනවාද කාස්ටය. කාස්ටයේ ස්තර දෙකකට තැම්පත් වෙලා තියෙනවා. මේ තද පාටින් තියෙන පොත්ත. පොත්තයි කාස්ටයේ අතර ඉර තමයි මොකක් වෙන්නේද? සනාල කැම්බියම. හරිද? පොත්තයි කාස්ටයේ අතර ඉර තමයි සනාල කැම්බියම. මෙන්න මේ පොත්තයි කාස්ටයේ අතර තියෙන මෙන්න මේ ඉර තමයි සනාල කැම්බියම. ඊට ඇතුළතින් තියෙන සෛලම ඊට පිටතින් තියෙන පොත්ත. මේ මැද තාම යාළගේ මජ්ජාව තියෙනවා. ඒව නැති වෙලා නැහැ. ඉතින් අන්වීක්ෂීය මට්ටමේ කඳක් නම් තාම මජ්ජාව ඒව නැති වෙලා නැහැ. මේ තියෙන්නේ මහේක්ෂීය රූපයක්. මහේක්ෂීය රූපයක වාර්ෂික වල. මේ ලස්සනට වාර්ෂික වර්ධින්නේ. වාර්ෂික වල නිරීක්ෂණය කරන මේ වාර්ෂික වල වල තද පාටින් පෙන්වන්නේ මොන කාස්ටේද? මතක් කරන්න බලන්න. තද පාටින් පෙන්වන්නේ ගිම්හාන කාස්ටය. තද පාට ඉරි දෙකක් අතර මේ ලාපාට කලාපේ ටික පළලට තියෙන ලාපාට කලාපේ වසන්ත කාස්ටය. එතකොට එක අවුරුද්දකදී වසන්ත කාස්ට හැදෙන්නේ එකයි, ගිම්හාන කාස්ට හැදෙන්නේ එකයි. ඉතින් ඒකෙන් අපිට මේ ගිම්හාන කාස්ට ටිකනේ මේ ඉරක් වගේ තියෙන මේ ගිම්හාන කාස්ට ටික ගණන් කරලා ඉවරලා මේ ගහේ වයස කියන්න පුළුවන්. ඒව දන්නවනේ. එන දාගන්න. ද්‍රව්‍ය හා උපකරණ. ද්‍රව්‍ය හා උපකරණ. ද්‍රව්‍ය හා උපකරණ.
හරිද? ලියලා ඉවරයිද? ඇනිලින් සල්ෆේට් ද්‍රාවණය ආලෝක අන්වීක්ෂය. හරි. ඇනිලින් සල්ෆේට් ද්‍රාවණය ආලෝක අන්වීක්ෂය. මේ රූපය අලවලා ලියන්න. ද්විතීක වර්ධනය වෙච්ච ද්විබීජපත්‍රී ශාක කන්දක හරස්කඩක අන්වීක්ෂීය රූපය. ද්විතීක වර්ධනය වූ ශාක කන්දක හරස්කඩක අන්වීක්ෂීය රූපය. හරි. ඊළඟ මේකට ලියන්න ද්විතීක වර්ධනය වෙච්ච ශාක කන්දක හරස්කඩක හරස්කඩක්. ද්විතීක වර්ධනය වූ ශාක කන්දක හරස්කඩක්. ඒකේ වාර්ෂික වල ලකුණු කරන්න. මේකේ මේ තද පාට ඉර ලකුණු කරන්න ගිම්හාන කාෂ්ඨය. ඊට පස්සේ ලා පාට කලාපයේ ලකුණු කරන්න වසන්ත කාෂ්ඨය. ඒ දෙක එකතුව වාර්ෂික වලයක් කියලා ලකුණු කරන්න. වාර්ෂික වලයක් කියලා ඒ දෙක එකතුව ලකුණු කරන්න. හරි ඉවරයි. තව එකක් කරමු. තව ප්‍රැක්ටිකල් එකට යන්න. ලබන සතියේ තමයි ජල විභවය ප්‍රැක්ටිකල්ස් ටික කරන්න. ඒකට වෙලා යනවා. හරිද? ඒක කොහොමත් අන්තිම ප්‍රැක්ටිකල් එක විදිහට යන්න තියෙන්නේ. ප්‍රැක්ටිකල්ස් තව දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජල විභවය ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඊට පස්සේ පානමාණයෙන් උත්සේදනයමයි ඉන්න තියෙනවා. මේක ඉවර කරමු. මෙතනදි තියෙන්නේ මොනවද? පුටිකා සිදුරු පරීක්ෂා කරන්න. ප්‍රායෝගික පරීක්ෂණාංක 19. ලියන්න. ආලෝකාන්වීක්ෂයේ භාවිතයෙන් පුටිකා හා වාසිදුරු වල ව්‍යුහය නිරීක්ෂණය කිරීම. ආලෝකාන්වීක්ෂයේ භාවිතයෙන් පුටිකා සහ වාසිදුරු වල ව්‍යුහය නිරීක්ෂණය කිරීම. හරි. මේකෙදි පුතා අපිට තියෙන්නේ පුටිකාවක් සහ වාසිදුරු පරීක්ෂා කරන්න. ඒකට මේකෙදි අරගන්න කියලා තියෙනවා ට්‍රැඩෙස්කැන්ටියා රෝහියෝ යටි චර්මීය සිවි. එහෙම නැත්නම් මේ ස්ටැකියෝෆීටා කියලා කියන්නේ අර බලුණකුටනේ බලුණකුට ශාකයේ කඳකෙන් හරස්කඩක් ගන්නලු මේ වාසිදුරු බලන්න. හරිද? එතකොට මේ විදිහට මේ තියෙන්නේ රෝහියෝ මීට කලිනුත් අපි ප්‍රැක්ටිකල් එකේදී ඇලෙව රෝහියෝ යටි අපි චර්මයේ සිවිය. ඒක දම් පාටයිනේ. ඒකේ මේ කොළ පාටට තියෙන්නේ මේ පාලක සෛල. පාලක සෛලින් වටේච්ච පුටිකා සිදුරු අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ලෙන්ටිසෙල් එකක්. ඒ කියන්නේ වාසිදුරක්. වාසිදුරක හරස්කඩක් ගත් එකක් මේ තියෙන්නේ. වාසිදුරක් හරහා හරස්කඩක් අරගෙන තියෙන්නේ. එතකොට එතෙන්දී අර මේ වාතයේ ගමන් කරන්න පුළුවන් වෙන පහසු වෙන විදිහට මේකේ ව්‍යුහය සකස් වෙලා තියෙන විදිහ බලන්න. හරිද? දැන් මේකෙදී අර හරස්කඩ අරන් තියෙන නිසා මේ හරියේ වල්ක සෛල වගේ අජීවී සෛල තියෙනවා කියලා පෙවුනට මෙතන මේ අජීවී සෛල නැහැ. මේක ඇතුලෙන් ගත්තාම අජීවී සෛල නැහැ.
හරිද? ඒ නිසා වාතයට ඇතුළට යන්න පුළුවන් සජීවී සෛල දක්වා යන්න පුළුවන් විදිහ තමයි හැදිලා තියෙන්නේ. වාසිදුරක්. හරි මේකත් දාගමු. මේවා එච්චර වෙලා ගන්න ඕනේ දේවල් නේ ටක් ගාලා ලියන්න. ද්‍රව්‍ය හා උපකරණ කියලා ලියන්න. හරි නේද? මේකෙදි දාලා මේකේ හරස් මේ කියන්නේ නිරීක්ෂණය කරන්න විතරයි තියෙන්නේ. හරිද? බුලත් හෝ ට්‍රැඩිස්කැන්ටියා ශාක පත්‍රයකින් අපි චර්මීය සිවියක් ලබා ගැනීමට සිසුන්ට පවරන්නලු. දැන් ඔය ට්‍රැඩිස්කැන්ටියා වලින් මේ කියන්නේ රෝහියෝ නේ ට්‍රැඩිස්කැන්ටියා කියලා කියන්නේ ට්‍රැඩිස්කැන්ටියා වලින් ගන්නකොට මේ රෝහියෝ යටි අපි චර්මයේ දම් පාට පැත්ත තියෙනවනේ. ඒ දම් පාට පැත්තට හිමීට පත්‍රය නවන්න ඕනේ. නවලි වල පත්‍රය ධාරේ කඩලා දෙපැත්තට ඔහම ඇද්දට පස්සේ අර කැඩිලා යන ධාරෙ දිගේ තුනී සිවි රැඳෙනවා. ඒ සිවි ගලවලා ගන්න මේකවා මේ මොනවද බ්ලේඩ් එකක් පාවිච්චි කරලා ගන්න බෑ. මොකද මේ තුනී සිවිය තනි සෛල ස්තරයක් වෙන්න ඕනේ. ඒක කරන්න තියෙන දම් පාට පැත්තට නවන්න. හරි දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එක කරනකොට හිතන්නකෝ මේ තියෙන්නේ දම් පාට පැත්ත කියලා. ඒ දම් පාට පැත්තට සිවිය නම් එච්චර ලොකු නැහැනේ පත්‍රේ. ඒ දම් පාට පැත්තට මෙහෙම නවන්න. නවලා මෙහෙම ධාරේ කඩන්න. හරිද? කැඩුවට ටිකක් ගොඩාක් හයියම පත්‍රයක් ගත්තොත් නම් පපඩම වගේ කටස් ගාලා කඩලා යයි. එහෙම නැතුව ධාරේ කඩලා මෙහෙම දෙපැත්තෙන් මෙහෙම අදින්න. හරිද? මෙහෙම ඉරන්න. පත්‍රේ මෙහෙම දෙකට ඉරලා දෙපැත්තට අදින්න. අදිනකොට අර ධාරේ දිගේ රැඳිලා තියෙන
සිවි කැලේ තමයි පරීක්ෂණයට ගන්න ඕනේ. එතකොට දැන් ඕක දැන් ඊළඟ සතිය අපිට තියෙන රෝහිය යටි අපි චර්මයේ සිවි වල ජල විභව හොයන්න. ඒකෙදිත් ඔහොම තමයි සිවි කැලි ගන්න. ඊළාට ද්විතීක ශාක කඳකින් තුනී හරස්කඩක් ලබා ගන්න. එතෙන්දී අර මේ වාසිදුරක් හැදිලා තියෙන තැනක් බලලා හරස්කඩ ගන්න ඕනේ. හරිද? ආලෝකන්වීක්ෂයේ අවබල යටතේ අපි චර්මයේ සිවි සහ ද්විතීක ශාක කඳේ හරස්කඩ නිරීක්ෂණයට සිසුන්ට ඉඩ සලසන්න. ආලෝකන්වීක්ෂයේ අධිබල යටතේ පුටිකාවක් හා වාසිදුර නිරීක්ෂණය කිරීමට සිසුන්ට ඉඩ සලසන්න. හරි. මේක අලවන්න අලවල යටින් ලියන්න රෝහියෝ යටි අපි චර්මයේ සිවියක පුටිකා සිදුරු නැත්තම් පාලක පුටිකා සිදුරු කියලා දාන්න. හරිනේ. ඊට පස්සේ මේක වාසිදුරක හරස්කඩක අන්වීක්ෂීය රූපය කියලා දාගන්න. වාසිදුරක හරස්කඩක අන්වීක්ෂීය රූපය. හරි. ඊළඟට අපිට තියෙන්නේ රෝහිය යටි අපි චර්මයේ සිවිවල ජාවි භවයේ සෙවීම තියෙනවා. ඊට පස්සේ ඇලොකේෂියා වල සහ ආර්තාපල් වල ජල විභවය හොයන පරීක්ෂණය තියෙනවා. ඊට පස්සේ පානමානයේ තියෙනවා. මේකට අදාළව මේ විභාග ප්‍රශ්න ඒ කියන්නේ MCQ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ලබන සතියේ මේ ප්‍රැක්ටිකල්ස් ටික කරමු. එතකොට ඕගොල්ලන්ට මේ දැන් 46 පේපර් එක තමයි මේ තියරි පන්තියේ කරන්න තියෙන්නේ. මේ 46 වෙනි පේපර් එකට ජල විභවයේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා 46 පේපර් එකයි 46 47 48 කියන පේපර්ස් තුනේම ජල විභවයට අදාළව ප්‍රශ්න තියෙනවා. ඊළඟ පේපර් එක අන්තිම පේපර් එක තමයි මේ සතියේ පන්තිවල කරන්න දෙන්නේ මේ තියරි පන්තිය. ඒ කියන්නේ අර ආතති ඒ වගේ ටික තියෙන අන්තිම හරිය පේපර් එක. ඊට පස්සේ ඕගොල්ලන්ට ශාකයේ පාඩමේ තව ශාක මේ පෝෂණය කියලා khනිජ පෝෂණය කියලා කැලලක් ඉතුරු වෙලා තියෙනවා. ඒක මම කිසිම පන්තියක කරේ නැහැ. හේතුව මේ ඔන්ලයින් ක්ලාස් එකේදී ඒක කරනවා කියලා. අපි ප්‍රැක්ටිකල්ස් ටික දැන් ලබන සතියේ හිතුනොත් මම ඒක මුලින් කරලා ප්‍රැක්ටිකල්ස් ටික පස්සේ කරනවා. නැත්නම් ප්‍රැක්ටිකල්ස් ටික කරලා හරි කොහොම හරි සව සති දෙකක් මේ පන්තියේදී ශාකයේ පාඩමේ කොටස් කරන්න දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. මම හිතාගෙන ඉන්නවා ශාකයේ ටියුට් එකේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න මේ ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ. එතකොට ලබන සතියේ ඉඳලා දිගටම හැම පන්තියකම සත්වයා තමයි පටන් ගන්න. හැම පන්තියකම සත්වයා පටන් ගන්නවා. එතකොට ඉතින් යාළුවෝ දැනුවත් කරලා යාළුවෝ එක්ක අරන් එන්න සත්වයාගේ ඉඳලා පටන් ගන්න. එතකොට සත්වයා පාඩමට අලුතෙන් එන ඕනම දරුවෙකුට ශාකයේ පාඩමේ වීඩියෝස් ටික නොමිලේ අරගෙන ඒ ටියුට් එකයි රූපකොලේ අරගෙන පාඩම කරන්න අවස්ථාව අපි හදලා දෙනවා. සත්වයා පාඩමේ එන අයට. ඉතින් මේ සතියේ ඉඳලා සත්වයා පෝෂණයේ පාඩම සත්ව පෝෂණය කියන පාඩමෙන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ඉස්කෝලේ යාළුවෝ දැනුවත් කරන්න මේ මම දැන් පොඩි පෝස්ට් එකක් හදලා දැන් දාන්නම් ගෲප් වලට හෙට දිහාට වගේ ඒවා ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න. හරි? හා. එහෙනම් අදට ලබන සති හම්බෙමු.